කතරගම දෙවි හාමුදුරුවන්ගේ පීඨයි. මං ඉන්නේ මොනරාගල අලියාගල මදක් තරණය කරන ගමන්. තව තියෙන උඩට යන්න. ඒත් මොනරාගලට එන කෙනෙක් ඉන්නවා නම් මෙතනට යන්න ඕනි තැනක්. ඒ තරමට ලස්සන view එකක් තියෙනවා. මං තාම උඩට නැගලා තියෙන්නේ බොහොම පොඩි දුරයි. ඒත් පේනවද වටපිටාවේ ලස්සන. මේක නම් පිස්සුවක්. කියන්න පුළුවන්ද මේ මොනරාගල වියලි කලාපය කියලා. විවෘතව පවතින මාර්ගයේ දිගේ ටිකක් උඩට එනකොට මට හම්බුනේ ගලින් කරන ලද පහනක වගේ ආකෘතියට තියෙන දිය පාරක්. මෙතන මේ තරම් පෑවිලක් තිබිලත් අදටත් වතුර හිඳිලා නැහැ. ඒත් එක්ක මට තේරුම් ගියා මෙතනින් එහාට තියෙන බෑවුම් සහිත තත්ත්වය ඉතා අධික බැවින් මේ පාර මම වරද්දගෙන තියෙන්නේ කියලා. මරගල කඳු වැටිය ඈතින් දිස්වෙද්දී මේ අලියාගල අවට අංශක 360ක් දක්වාම ඉතාම මනරම් වූ දර්ශනයක් කඳු පන්ති වලින් අපිට බලා ගන්න පුළුවන්. බොහොම අසීරු තරණයකින් පස්සේ මම කෙටි දුරකට ඇවිල්ලා තියෙන්නේ. තවත් ස්වල්ප දුරක් මට තියෙනවා ඇවිදගෙන යන්න. ඉතින් අපි බලමු අලියාගලේ ලස්සන. ඒ වගේම මේ වටපිටාවට මරගල කඳු පන්තිය, ඒ වගේම මොනරාගල මයුරගිරි විහාරයේ කඳු පන්තිය, මොනරාගල නගරයේ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඒ වගේම ඇල්ල බණ්ඩාරවල මඩොල් සීම මුළු පළාතක්ම පේනවා. ඉතින් මේ තමයි මොනරාගල ලස්සන. එහා පැත්තෙන් එද්දි පාර ටිකක් වැරදුනා. ඔන්න ළඟපාත ගෙදරකින් යාළුවෙක් හම්බුණා. දැන් එයාත් එක්ක යනවා හරි පාරේ. මේ ඈතින් ඉන්නවා ඔයාලට පේනවා ඇති. මේ යාළුවා ගයාන්. දෙමාසයකට ආසන්න කාලයක් මොනරාගලට වර්ෂාව නැති වුණත් පොළොව මට්ටමින් ටිකක් ඉහළ තැනක පවතින මෙන්න මේ පොකුණේ වතුරෙන් නම් අඩුවක් නැහැ. අද වෙනකොට පාසි බැඳිලා තිබුණත් මේ උස් තැනක මෙහෙම වතුර තියෙන්නේ කොහොමද? ඒක ප්‍රශ්නයක්. මේ යන්නේ මගේ මග පෙන්වන්න ගයන්. මිනිහා ටිකක් ලැජ්ජකාරයා. මූණ පෙන්වන්න කැමැති. සත්‍ය බොහෝම කටුකයි. පේනවද නගින්න තියෙන හෙලේ තරම. ඒ වගේම අර ඈතින් අපිට පේනවා හුලන්දාවේ මීපානාර වැව. මේ තියෙන එල්ලින තත්ත්වයයි දැඩි නියගයයි එක්ක හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඔන්න වටනන් ටිකක් මහන්සි. ගයන් ඉන්නවා. එයාට ගානක්වත් නැහැ. ටුක්ටක් හතියරින් අතර වුණා. ඒත් එක්කම අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අලියාගලේ ලස්සන. මේ අපිට ඈතින් පෙනෙන්නේ හුලන්දාව දකුණ මීපානාර වැව. ඉතින් වර්ෂාව නැතිකම හින්දාම වැව හොඳටම හිඳිලා ගිහිල්ලා. ඒත් එක්කම ගලේ යම්සාක් මට්ටමකට මම දැන් උඩට ඇවිත් තියෙන්නේ. තව පුංචි දුරයි මට යන්න ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ගයන් යනවා ඉස්සරහින්. මමත් ගයන්ගේ පාරෙම ඉදිරියට මෙහෙම ඇදිලා යනවා. හොඳ හරි පාර හොයාගෙන අලියාගලේ උඩටම ඇවිල්ලා ඉන්නේ දැන්. තව පොඩි දුරයි යන්න තියෙන්නේ. ඉතින් මිත්‍රයා ගයන් ඉඳපු එක ගොඩක් වටිනා සිද්ධියක් වුණා. හරිම ලස්සන view එකක් මට පේන්නේ. මුදුනටම ගිහිල්ලා පෙන්නන්න මම ඔයාලා හැමෝටම. හිතන්න එපා දැන් මට හති. දැන් නම් මගේ මහන්සියත් කොහේ ගියාද දන්නේ නැහැ. පේනවද මේ ලස්සන 360 view එක තියෙන්නේ මොනරාගල නගර ආසන්නයේ. මම ඈතින් පේනවා මොනරාගල ටවුන් එක. අපි ඉන්නේ අලියාගල මුදුනේ. මේ ලස්සන මතුවට ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ඈතින් අපිට ඉතාම පැහැදිලිව දැකගත හැකි වන්නේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. ඉතින් අලියාගල මුදුනට හරිම පැහැදිලිව බලා ගන්න පුළුවන් තවත් දර්ශනයක් තමයි මොනරාගල මරගල කඳු පන්තියේ තියෙන මොනරාගල නගර මැදේ ශ්‍රී සම්බෝධි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. ආගමික සිද්ධස්ථානයක් වශයෙන් අලියාගල පූජා භූමිය ඉතා ප්‍රසිද්ධයක් ඉසුළුවත් අද දිනේදී මගේ අරමුණ වුණේ අලියාගල වටේ සුන්දරත්වය නැරඹීම. ඉතින් මේ පරිසරයේ විඳින ගමන් අපි අද දවසේ ඉස්සරහට ඇදිලා අපි වෙනත් දවසක් දාගෙන නැවතත් අලියාගලේ ඉතිහාසය ගැන කතා කරමු. ඉතින් ඔයත් මොනරාගල පැත්තට එනවනම් මේ ලස්සන වූ පරිසරයේ විඳගන්න අලියාගල මුදුනට ගොඩ වෙන්න අමතක කරන්න එපා. එහෙනම් හම්බෙමු තවත් ලස්සන රචනාවකින්.